මේ මම අතේ තියෙන කැමරාව. ඉතින් මේක නිකම්ම කැමරාවක් නෙවෙයි. මේක තමයි DJI ලාගේ ආපු පොඩිම ඇක්ෂන් කැමරා එක. DJI Osmo Nano 128GB ස්ටෑන්ඩඩ් පැක් එක තමයි මම අතේ තියෙන්නේ. ඉතින් බලමු මේක අපි අන්බොක්ස් කරලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බොක්ස් එක අන්බොක්ස් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මුලින්ම බොක්ස් එකේ සඳහන් වෙනවා 128GB ස්ටෑන්ඩඩ් කොම්බෝ පැක් කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ මැග්නට් නෙක්ලස් එක. ඉතින් මේක අපිට පුළුවන් පපුවට මවුන්ට් කරගන්න. මම ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කියලා. ඊට පස්සේ අපිට මේක හම්බ වෙනවා ඩුවල් ඩිරෙක්ෂන් මැග්නට් බෝල් ඇඩැප්ටර් මවුන්ට් කියලා එකක්. ඉතින් මේක පුළුවන් අපිට වාහනයක එහෙම නැත්නම් ග්ලාස් එකක් තියෙන ඕන තැනක මවුන්ට් කරලා අපිට ඕන පැත්තකට කැමරාව හරවගෙන ඩිරෙක්ෂන් කරගෙන අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ මැග්නට් හෙඩ් ක්ලිප් එක. මේකට අපිට පුළුවන් මේක කැප් එකකට සම්බන්ධ කරලා අපිට ඩේලි ව්ලොග් වලට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ ප්‍රොටෙක්ටිව් කේස් එක. ඉතින් මේක කැමරාවට තමයි එන්න තියෙන්නේ මෙන්න මේ පොඩි කැමරාව මේකට. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා කැමරාව. ඉතින් කැමරාව වෙන මේ විදිහට අපිට දෙකට වෙන් කරගන්න පුළුවන්. මේ තමයි කැමරාව. ඉතින් මේක තමයි ඩිස්ප්ලේ එක. මේ ඩිස්ප්ලේ එකෙන් අපිට පුළුවන් කැමරාව මොනිටර් කරන්න සහ කැමරාවේ ඩිරෙක්ෂන් එක හොඳට බලා ගන්න. අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ෆ්‍රී හම්බෙන මේ ප්‍රොටෙක්ෂන් කවරේ මුලින්ම කැමරාවට දාලා මෙන්න මේ විදිහට කැමරාවට සම්බන්ධ කරගන්න සහ අපි කැමරාව මේක අන්ප්ලග් කරලා ප්ලග් කරන හැම වෙලේම අපිට මෙතන බැටරි පර්සන්ටේජ් එක බලා ගන්න පුළුවන්. අද බලමු දැන් කැමරාව ඔන් කරලා. ඉතින් මේ නෝයාගේ සවුන්ඩ් එකක් එක්ක DJI සවුන්ඩ් එක එක්ක අපිට බලා ගන්න පුළුවන් කැමරාව ඔන් වෙන හැටි. ඒ වගේම මෙතන අපිට ලයිට් ටැබ් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම එළියට ඇවිල්ලා ඉන්නේ. එළියේ අද ගොඩක් වින්ඩ් එක තියෙනවා. ඉතින් නොයිස් කොහොමද කියලා අපි ටෙස්ට් කරමු මේකෙන්ම. ඉතින් ඒ වගේම මට මේකේ කියන්න ඕනේ මේකේ ඩිස්ප්ලේ එක තියෙන ඩොක් එක ෆ්ලෑෂ් ප්‍රූෆ් විතරයි. ඒක වෝටර් ප්‍රූෆ් නෑ. ඒ වගේම කැමරාව අපිට මීටර් 10ක් වෙනකම් වතුර දාන්න පුළුවන්. ඒක වෝටර් ප්‍රූෆ්. ඒක බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම මේක විනාඩි 20කින් 80ක් වෙනකම් ෆාස්ට් චාර්ජින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 200 මිනිට් චාර්ජින් ටයිම් එකක් තියෙනවා. කියන්නේ 200 මිනිත් මේක රන් කරන්න පුළුවන් ඩොක් එකත් එක්ක. ඉතින් ඩොක් එක නැතුව කැමරාව උඩ යුනිට් එක විතර පාවිච්චි කරනවා නම් 90 මිනිත්ස් විතර වෙනකයි. ඒ වගේම මේකේ 1/1.3 CMOS ඉමේජ් සෙන්සර් එකක් තමයි මේකේ අලුත් සෙන්සර් එකක් තමයි මේ කැමරාවට එන්නේ. ඉතින් අපි බලමු මේ කැමරාවෙන් ඊළඟට POV ෂොට් ටිකක් අරගෙන ඒ වගේම ෆුට් රිවිව් ටිකක් කරලා කොහොමද කියලා කැමරාව එකේ ක්වොලිටි එක. දැන් මම මේ වීඩියෝ නෝමල් වීඩියෝ මෝඩ් එක දාලා තියෙන සහ 4K 30fps වලින් තමයි රන් වෙන්නේ. ඉතින් අපිට ඒක පුළුවන් පල්ලෙහාන උඩට මේ විදිහට ස්වයිප් කරලා රෙසොලියුෂන් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රේම් රේට් එක යටින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ස්පෙක්ට් රේෂන් එක මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට ඔටෝ දාගන්න පුළුවන්. එතකොට කැමරාව අපි හරවන පැත්තට ඒ කියන්නේ ඔටෝමැටික් එයා ඩිටෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් උඩින් මෙහෙම පල්ලෙහාට ස්වයිප් කරොත් මෙතන settings බලා ගන්න. ඒ වගේම කැමරාවේ main setting ටික මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට mode add කරගන්න පුළුවන් ඕනම වැඩිපුර. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ කැමරාවේ මේ බටන් එක කස්ටම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන brightness සහ මෙතන අපිට කැමරාව voice command වලින් පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට screen එක lock කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ ඉඳන් වමට ස්වයිප් කරාට පස්සේ අපිට පුළුවන් කැමරා මොඩ් බලා ගන්න. මෙතන තියෙනවා සුපර් නයිට්, ඒ වගේම ස්ලෝමෝ සහ ටයිම් ලැප්ස් කියලා. ඉතින් මුලටම තියෙනවා ඒ වගේම ෆොටෝස් කියන එකත්. ඊට පස්සේ මෙතන ගියාට පස්සේ අපිට පුළුවන් මේකේ ප්‍රෝ සෙටින් වලට යන්න. ඉතින් මෙතන ප්‍රෝ සෙටින් වලට ගියොත් මේ අපිට පුළුවන් මේකේ log m color 10 bit කියන එක දාගන්න. එතකොට හොඳ color performance එකක් බලා ගන්න පුළුවන් අපිට කැමරාවේ. ඊට පස්සේ මෙතන අපිට mic වල අපිට noise reduction එක කියන්නේ mic වල noise කොහොමද දැන් අපි vlog එකක් කරනකොට noise එක cancel වෙන්න ඕනද කොහොමද ඒ ටික හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් අපිට pro එකේ setting ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්ටේබලයිසේෂන් එක, ඒ කියන්නේ ඔයා ඩේලි බ්ලොග් කරන එක්කෙනෙක් නම් සාමාන්‍ය ඇවිදින ගමන් බ්ලොග් කරන එක්කෙනෙක් නම් ඉතින් ඔයාට පුළුවන් ඩේලි කියන එක නැත්තම් මේ ස්පොට් කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඔයා බයිසිකල් එකේ එහෙම නැත්තම් කන්දකේම රනින් කරන වගේ කෙනෙක් නම් ඔයාට පුළුවන් ස්පොට් කරන එක දෙන්න. නැත්තම් මෝෂන් බ්ලූරර් කියන එක දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මොඩ් දීලා තියෙනවා. ඒ කියන්නේ අවස්ථාව අනුව අපිට වෙනස් කරගන්න. ඒ වගේම මෙතන මේ අපිට
කැමරාවෙන්ම ඇඩ් කරගන්න පුළුවන් ෆිල්ටර්ස් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන ෆිල්ටර්ස් ඇඩ් කරලා ඔයාගේ අදාළ කැමරා කටයුතු කරගන්න පුළුවන්. ඉතින් හරි මේ අපි යමු එහෙනම් මේ කැමරාවේ performance පැත්තට. කැමරාව වීඩියෝ ටිකක් බලමු කොහොමද කියලා මේකේ පේනවා. ඉතින් මම දැන් කැමරාව මවුන්ට් කරලා තියෙනවා මගේ chest එකට. මේ ස්ක්‍රීන් එකෙන් පේනවා. දැන් බලමු අපි මේ chest එකට දාලා පොඩි shoot එකක් කරලා කොහොමද ඒක stable තියනවද කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මං ස්පෝර්ට් මෝඩ් එකේ තමයි මේක දාලා තියෙන්නේ. ස්පෝර්ට් මෝඩ් එකේ දාලා තමයි දැන් ෂූට් කරන්නේ. බලමු අපි හරි. ඉතින් ඔයාට ඔයාව බලා ගන්න පුළුවන් මේ කැමරාවෙන් මේ විදියට. හොඳයි. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ෂූට් එකක් කරන්න පොඩක් කැමරාව මේ හැඩ් ක්ලිප් එකකින් එකට මවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා වීඩියෝ එක. දැන් ඔයාට පේනවා ඇති මම මේක කැප් එකට මවුන්ට් කරලා ඉතින් මම දැන් දුවන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී මම මේක මවුන්ට් කරලා තියෙන්නේ හැට් එකේ කැප් එකේ අනිත් පැත්තට. ඒ කියන්නේ මට මාවම වීඩියෝ කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි බලමු ඒකත් වීඩියෝ කරලා කොහොම වෙයිද කියලා. ඊට තමයි ඒක මවුන්ට් කරාට පස්සේ ෆුල් තමන්ගේ සෙල්ෆ් එකේ මේ කියන්නේ තමන්ගේ සෙල්ෆ් එකෙන් POV ෂොට් එකක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොන හරි ඇක්ටිවිටි එකක් කරලා මම මේ වතුර එක බොන්න යන්නේ. බලමු වතුර එක බීලා කොහොමද කියලා ඒක. ඉතින් එනේ මේ විදිහට තමයි ඉතින් මේ වගේ ෂූට් එකක් කරන්න පුළුවන්. මෙන්න මේ කැමරාවේ ලේසියෙන්ම ඕන පැත්තට කැමරාව මවුන්ට් කරලා අපිට පුළුවන් තමන්ට කැමති ආකාරයේ vlog එකක් කරගන්න. DJI Osmo Nano එක ගත්තොත් ඇත්තටම හොඳ කැමරාවක්. ඉතින් හොඳ ඉමේජ් ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම හොඳ performance තියෙනවා. ඉතින් අලුත් සෙන්සර් එකත් එක්ක ඒගොල්ලන්ගේ ඒ වගේම තමයි මම මේකේ දකින බෑඩ් ඒ කියන්නේ නරක පැත්තක් තමයි මේක පොඩක් රත් වෙනවා, හීට් වෙනවා. ඒ වගේම බැටරියත් ඉක්මනට ඩෙත් වෙනවා. ඉතින් බැටරිය අර ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක දීලා තියෙන්නේ මේගොල්ලෝ මම හිතනවා බැටරි ප්‍රශ්නෙට විසඳුමක් ලෙස කියලා. ඉතින් 20ක් ඇතුළත ආර මේක ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ලොකුම මම කියන්නේ මේ අපිට උමනා වෙන්නේ මේක අර ලේසි මවුන්ට් කරන්න පුළුවන් එක. මෙන්න මේ විදිහට ඉතින් අපිට ඕන දැනක මෙන්න මේකේ ඩොක් එක මවුන්ට් කරන්න පුළුවන්. මවුන්ට් කරලා අපිට එදිනෙදා vlog ටික කරගන්න පුළුවන් සහ මෙන්න අපිට ඉතින් මේ මොනිටරේ මෙන්න මේ විදිහට මොනිටර් කරගන්න පුළුවන් සහ ඩොක් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඒ පැත්තට විතරක් නෙමෙයි මේ මැග්නට් එක මේ පැත්තට වැඩ කරන හින්දා අවුලක් නැතුව අපිට හරි පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි DJI Osmo Nano එක ගැන. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ DJI Osmo Nano එක ගැන? පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අමතක නැතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න. හොඳයි අදට මම ගිහින් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. good luck.